ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අවුරුදු නිවාඩුවට මගේ පවුල අයත් එක්ක ගිය ලස්සන ට්‍රිප් එකක මතක ටිකක් අරගෙන තමයි අද මම ඔයාලව හම්බ වෙන්න ආවේ. අපේ ස්නෝවි ස්නූපි දෙන්නත් මේ ගමනට අපිත් එක්ක එකතු වුණා. ඉතින් නුවර පහු කරලා මෙන්න මේ වගේ ලස්සන තැනක තමයි අපි නතර වුණේ අපේ උදේ කෑම ගන්න. ඇත්තටම හරිම ලස්සන පරිසරයක් වටපිටාවක් තමා මෙතන තිබුණේ. ඇත්තටම හරිම ලස්සනයි. බලන්නකෝ ඔයාලත් මොන තරම් ලස්සන වටපිටාවක්ද තියෙන්නේ කියලා. අවුරුදු නිවාඩුවට පවුල අයත් එක්ක නෑගම් යන්න විනෝද ගමන් යන්න අපි කවුරුත් කැමතිනේ. ඉතින් අපේ පවුල අයත් එක්ක එකතු වෙලා අපිත් මේ වගේ විනෝද ගමනක් ලෑස්ති කරගත්තා. ඉතින් මේ විදියට අපි මෙතන උදේ කෑම එහෙම අරගෙන පොඩ්ඩක් ඉතින් නිදහසේ කතා බහ කරමින් ඉඳලා ඉතින් පොඩ්ඩක් විවේකත් ගත්තා. මොකද අපි කොළඹ ඉඳන් අපි ගියේ. ඉතින් අම්මලාව මගේ පවුල එකතු කරගත්තේ නුවරින්. ඉතින් මේ ගමනට ඉතින් අපේ ස්නෝවි ස්නූපි දෙන්නත් මේ විදිහට එකතු වුණා. මේ දෙන්න නම් මේ වෙලාවට වෑන් එකෙන් එළියට ගත්තේ නෑ. මොකද මෙතන හිටියා බව්වෙක් ඇවිල්ලා. ඉතින් අපි යාටත් කෑම දුන්නා. එයා ඉතින් හොඳටම බඩගිනි වෙලා වගේ තමයි හිටියේ. ඉතින් මෙයාට මෙහෙම කෑම දෙදී ඉන්නකොට තවත් එක්කෙනෙක් කොහෙදෝ ඉඳලා ඉතින් දුවගෙන ආවා. ඉතින් අපි යාටත් කෑම දුන්නා. හරිම අහිංසක පෙනුමක් තමයි යාට තිබුණේ. ඉතින් බලන්නකො ඉතින් මේ වගේ කෙනෙක් දැක්කම ඉතින් අපිට අහක බලාගෙන යන්නත් බෑනේ. ඉතින් අපි උදේට පාන් තමා කෑවේ. ඉතින් අපි යාලටත් ඉතින් දුන්නා. ඉතින් එයාලත් ඇත්තටම කෑවා. එයාලට මං හිතන්නේ බඩගින්නේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයා හරිම ලෙන්ගතුකමින් තමයි අපිත් එක්ක හිටියේ. අපේ ස්නූපි නම් ඉතින් අපිට සද්දලා දාවම ඉතින් වෑන් එකට වෙලා හිටියා. මේ දෙන්නට ඉතින් ටිකක් මහන්සි මේ ගමනේ වුණාට ඉතින් අපි දවස් දෙකකටනේ ගියේ. ඒ නිසා මේ දෙන්නව තියලා යන්න විදිහක් නැහැ. ඒ නිසා මෙයාලා අපි නැතු ඉන්න කැමතිත් නැහනේ. ඉතින් අපිටත් මෙයාලා නැතුව කොහත් ගියාම ඉතින් අපිට සතුටුකුත් නැහැ. ඒ නිසා අපි මේ දෙන්නවත් අරගෙන තමයි ගියේ. එහෙම ගිහිල්ලා අපි ගියා ඊට පස්සේ මේ වික්ටෝරියා වේල්ල බලන්න. ඉතින් ওই විදිහට වික්ටෝරියා වේල්ල එහෙම බලලා අපි තව තැන් කීපයක වගේම නතර වුණා. මම හැමදේම වීඩියෝ කරගත්තේ නෑ. මොකද එතකොට ඉතින් වීඩියෝ එක අධික වෙනවනේ. ඉතින් මම අවශ්‍යම තැන් ලස්සනම තැන් තමයි මේ විදිහට ඔයාලට අරන් ආවේ. මොකද ඔයාලත් මේ ගමන් බිමන් ගිහිල්ලා ඔයාලා ගොඩක් දෙනෙක් මේ දේවල් මේ තැන් දන්නවත් ඇතිනේ. ඉතින් ওই විදිහට අපි ඊගාවට ගියේ නයිනාච් එක බලන්න. ඇත්තටම හරිම ලස්සනට තිබුණා ඒ තැනත්. මොකද මේ මගේ පළවෙනි වතාවනේ මේ වගේ තැනකට ගියපු. ඉතින් අපි ඔතන ඉන්නකොට මෙන්න මේ විදියට ට්‍රේන් එක ආවා එතෙන්ද. ලොකු සෙනඟකුත් හිටියා. ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් වුණා ඒක. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ලොකු සෙනඟක් එතන හිටියා. ඉතින් හැමෝටම සතුටුයි. මොකද මේ වෙලාවෙ ඉතින් කෝච්චියකුත් ආව නිසා ලස්සන රූපරාමු ටිකකුත් ඉතින් හැමෝටම වගේ ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ට්‍රේන් එක මේ වෙලාවේ මෙතන ටිකක් වෙලා නතර කරලා තිබුණා. හැමෝම වගේ ඉතින් මෙතෙන් ඇවිල්ලා ෆොටෝස් එහෙමත් ගත්තා. මමයි මහත්තයයි දෙන්නත් ඉතින් මෙතෙන් වෙලා අපේ ස්නෝවි ස්නූපි එක්ක ටික වෙලාවක් හිටියා. මේ අතරේ ඉතින් මෙතෙන්ට ආව ගොඩාක් දෙනෙකුගේ ආදරේ අපේ ස්නෝවිටයි ස්නූපිටයි ලැබුණා. කීප දෙනෙකුට ඕන වුණා මෙයාලත් එක්ක ෆොටෝස් ගන්න. සමහරක් අය ඉතින් මෙයාලව හුරතල් කරා. මම හිතන්නේ ඉතින් එයාලට ආසයි මෙයාලා දෙනව දැක්කම. අපේ ස්නෝවි නම් ඉතින් ආඩම්බරකමින් තමයි හිටියේ. එයා සාමාන්‍යයෙන් අනික් අයත් එක්ක වැඩිය එකතු වෙන්න කැමති නෑ. එයා කැමති නම් කාත් එක්ක හරි එකතු වුණොත් කතා කරොත් මිසක් එයා කැමති නෑ වෙන අය ඉතින් එයාත් එක්ක වැඩිය එකතු වෙන්න එනවට. ඉතින් එයාගේ හැටි එයා ඉතින් ආඩම්බරයිනේ. අපේ ස්නූපි නම් ඉතින් එහෙම නෑ. එයාට කතා කරපු අයත් එක්ක ඉතින් එයා ෆොටෝස් ගන්න එහෙම ගියා. නමුත් ඉතින් එයාට බයයි. අපි ආව දීලා යයි කියලා. එයා ඉතින් හරිම බයෙන් තමයි හිටියේ. අඳුරන්නේ නැති අය අතර ගියාම හරිම බයෙන් තමයි හිටියේ. අපි ආව දාලා යයි නැත්තම් ඒ අය මෙයාව අරගෙන යයි වගේ. එයා හරිම බයෙන් තමයි හිටියේ. ඔය විදිහට ඉතින් එයාලා අපේ ස්නෝවි ස්නූපි එක ෆොටෝස් එමත් ගත්තා. ඉතින් එයාලා හුරතල් කරා. ඉතින් අපිටත් හරිම සතුටුයි. ඉතින් අපේ දෙන්නත් ඉතින් එයාලත් එක්ක ෆොටෝස් එම ගන්න ගියානේ ඉතින්. අපේ ස්නූපි පළවෙනි වතාවට තමයි මේ වගේ දුර ගමනක් ආවේ. අපිට තේරුණා ඉතින් එයාට මහන්සි කියලා.
මොකද එයාට පුරුදු නෑනේ. අපේ ස්නෝයි නම් කීප වතාවක්ම අපිත් එක්ක ඉතින් නුවර ආවා ගියා අපේ අම්මලා ගෙදර. ඉතින් එයාට නම් ට්‍රිප් එහෙම ගිහිල්ලා තිනවා ඉතින් මීට කලින් අපිත් එක්ක මේ වගේ. නමුත් අපේ ස්නූප්ගේ පළවෙනි වතාව මේ වෙලාවේ ටිකක් රස්නෙත් වැඩි. ඉතින් එයා චුට්ටක් මහන්සි වෙලා තමයි හිටියේ. ඉතින් අපි ටික වෙලාවක් මෙතන ඉඳලා රෑ අපි නතර වුණේ මේ ගෙදර. ඉතින් මේ ගෙදර ඇත්තටම හැම පහසුකමක්ම තිබුණා. ඉතින් අපේ ස්නෝවි ස්නූපි දෙන්නටත් ඉතින් පොඩ්ඩක් එහෙම දුවලා පැනලා ඉන්න ඉඩකඩක් තියෙන නිසා අපි ඉතින් මේ වගේ ගෙදරක් වෙන් කරගත්ත කලින්ම මේ තියෙන්නේ ගෙදර කිචන් එක. ඇත්තටම පිළිවෙලට පිරිසිදුවට තිබුණා අපි එනකොට අරන් ආපු බඩු තමයි ඉතින් උඩින් තියලා පොඩ්ඩක් අපිළිවෙල වෙනමකට තියෙන්නේ. නැත්නම් හරිම ලස්සනට පිළිවෙලට තිබුණා. බෙඩ්රූම් එහෙමත් හරිම පිරිසිදුවට පිළිවෙලට ඒ අය ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපේ ස්නූපිට නම් ඉතින් මහන්සි ආපු ගාම විදියට පොඩ්ඩක් බිම දිගා වෙලා හිටියා. නමුත් අපේ ස්නෝවිට් නම් මේ තැන පුරුදු නැති නිසා එයා චුට්ටක් මේ ඇවිදලා පොඩ්ඩක් ඉතින් හොයලා බැලුවා මොකද්ද මේ තැන කියලා. ඉතින් ඒ විදිහට තමයි අපේ ෆැමිලි ට්‍රිප් එකේ පළවෙනි දවසේ ගෙවුනේ. ඉතින් දෙවෙනි දවසෙත් අපි ගිය තැන් අරගෙන ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.